ලෝක දේශපාලන බලතුලනය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරමින් මැද පෙරදිග කලාපයේ ප්‍රබලතම රාජ්‍යයක අවසානයේ සනිටුහන් වුණා. ඉරානයේ දශක ගණනාවක ඉරණම තීරණය කරපු ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයට දැවැන්ත අභියෝගයක් වුණු උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමීනි මෙලොවින් සමුගත්තා. ඔහුගේ අවසන් කටයුතු සඳහා ඉරානයේ ශුද්ධ වූ මෂාඩ් නගරයට රොද වැදි මිලියන සංඛ්‍යාත ජනතාව නිසා මුළු නගරයම කළු පැහැති මිනිස් සාගරයක් බවට පත්වෙලා. ඔහුගේ සමුගැනීමත් එක්ක මැද පෙරදිග ඊළඟට වෙන්න යන්නේ කුමක්ද? අයතුල්ලා අලි ඛමීනිගේ අභාවයත් එක්කම ඉරාන රජය විසින් දින කිහිපයක නිල රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළා. ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයකම මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර තිබූ අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තම නායකයා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්න වීදි බැස්සා. නමුත් අවසාන මිහිදන් කිරීමේ කටයුතු සඳහා දේහය රැගෙනාවේ ඉරානයේ ආගමික වශයෙන් අතිශය ශුද්ධ වූ නගරයක් වන මෂාඩ් නගරයටයි. එහි පිහිටි ලෝකප්‍රකට ඉමාම් රීසා සිද්ධස්ථානය අවට මුළු ප්‍රදේශයම මිනිස් බලකොටුවක් බවට පත්ව තිබුණා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ඉරාන ඉතිහාසයේ මෑත භාගයේ දක්නට ලැබුණු විශාලතම ජනකාය මෙය බවයි. 1989 වසරේ සිට ඒ කියන්නේ වසර 37කට අධික කාලයක් ඉරානයේ උත්තරීතර නායකයා හෙවත් සුප්‍රීම් ලීඩර් තනතුර ලැබුවේ මේ මිය ගිය අයතුල්ලා අලි ඛමීනි. ඉරානයේ ජනාධිපතිවරයාටත් වඩා ඉහළින් සිටින එරට මිලිටරි බලය, ආගමික බලය සහ දේශපාලන තීන්දුව තීරණ ගැනීමේ අවසාන බලධාරියා වුණේ ඛමීනි. ඔහුගේ පාලන කාලය පුරාම ඔහු දැඩි බටහිර විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. විශේෂයෙන්ම ඇමරිකාව සහ ඊශ්‍රායලය සමග පැවති දේශපාලන ගැටුම්වලදී ඉරානය නොසලී ඉදිරියට ගෙන යාමට ඔහු කටයුතු කළා. ඒ වගේම මැද පෙරදිග කලාපයේ සන්නද්ධ කණ්ඩායම් රැසකට පිටුපසින් සිටි ප්‍රධානම ශක්තිය වුණේ මොහුයි. ඒ නිසාම ඔහු ලෝක බලවතුන්ගේ දැඩි දෝෂ දර්ශනයට වගේම තවත් පිරිසකගේ දැඩි ගෞරවයට පාත්‍ර වුණා. දැන් ලෝකෙම බලාගෙන ඉන්නේ ඊළඟට මොකද වෙන්නේ කියන කාරණාව දෙසයි. ඛමීනිගේ සමුගැනීමත් එක්ක ඉරානයේ ඊළඟ උත්තරීතර නායකයා වෙන්නේ කවුද? දැනටමත් පවතින ඊශ්‍රායල ඉරාන යුද්ධමය වාතාවරණය ඉදිරියේදී කුමන දිශාවකට ගමන් කරාවිද? මේ බලාරගලය නිසා මුළු ලෝකයටම බලපෑමක් එල්ල වෙයිද? ඉදිරි සති කිහිපය මුළු මැද පෙරදිග කලාපයේම අනාගතයේ තීරණය කරන තීරණාත්මක කාලයක් වනු ඇති බව නිසකයි. ලෝක දේශපාලනයේ මෙවැනි උණුසුම් සහ තොරතුරු දැනගන්න අපේ channel එක අදම subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.